සුබ දවසක් මගේ ආදරණීය පරණ අලුත් යාළුවෝ හැමෝටම ඔයාලාගේ කියන කරන හැම දෙයක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද මුලින්ම නම් රිදි වගේක් තිබිලා හොදපු එක තමයි කරේ. ඉතින් ඔයාලා දකින්න ඇති වෙලාව එකට ළඟයි. ඉතින් මගේ දැන් ගෙදර තියෙන තත්ත්වය තමයි අද මුකුත්ම වැඩ කරලා නැහැ. කුස්සියත් එහෙමමයි, සාලෙත් එහෙමමයි. ඉතින් කිසිම වැඩක් කරලා නැහැ දැන් වෙනකොට. ඉතින් මෙහෙම වෙන්න හේතුව ඉතින් මම කිව්වොත් අද හස්බන්ඩ්ට මැෂින් වගේක් තිබ්බා අලුත් වැඩියා කරන්න. ඉතින් එයා ඒක කර ඉන්නකොට මම තේ දෙකක් හදාගෙන ගිහිල්ලා හස්බන්ඩ් එක්ක කතා කර හිටියා. මම හිතන දෙයක් තමයි පවුලක සාර්ථකත්වය තියෙන්නේ ඇත්තටම ඒ ගෙදර බිරිඳගේ අතේ තමයි. එයා ගෙදර පාලනය කරන හැටි, එයා හැසිරෙන විදිහ, ඒ පවුලේ සාර්ථකත්වයට ගොඩාක් බලපාන දෙයක් තමයි මට නම් හිතෙන්නේ. ගෙදර හැම වෙලේම උයන්නයි වැඩ කරන්නයි ගත කරොත් පවුලේ දරුවන් එක්ක ගත කරන කාලය ඇත්තටම අඩු වෙනවා. ඉතින් ඒක ඇත්තටම බැලන්ස් කරගන්න ඕනේ. දරුවන්ගේ හස්බන්ඩ්ගේ හොඳම යාළුවා වෙන්න පුළුවන් නම් ඒ පවුලේ බැඳීම මං හිතන්නේ කාටවත් කඩන්න පුළුවන් දෙයක් කියලා. මොකද එයාලා දන්නවා හැම සතුටක්ම තියෙන්නේ එයාලගේ ගෙදර කියලා. ඔන්න ඉතින් දැන් නම් ගේ ඔක්කොම අස් කරලා ඉවරයි. ඊට පස්සේ ඉතින් කුස්සිය අස් කරගන්න තමයි යන්නේ. ඉතින් කුස්සියත් අස් කරන ගාම්ම කල්පනා කරා මේ සව් ටිකක් හදන්න ඕනේ කියලා. ඉතින් අද ඇත්තටම දූට අසනීපයි කියලා පාසලෙන් කෝල් එකක් ආවා. ඉතින් හස්බන්ඩ් ගෙදර හිටපු හින්දා එයා ගිහිල්ලා එක්කගෙන ආවා. දුව ඉතින් ගෙදරට ගෙනත් දාලා එයාගේ රාජකාරියට ගියා ඉතින් දවල් වෙලා. පිකන් කෝප්ප ටික හොදන ගාම සව් ටිකත් මේ විදිහට දැන් හදනවා. ඉස්සලම සීනි ටික උණු කරගත්තා. ඉතින් පිකන් කෝප්ප හොදන ගාම මේ සව් එක හදන ඉඳ චුට්ටක් ගල් වගේත් උනා සීනි ටික. ඉතින් ඊට පස්සේ පැණි කරගෙන මදි පාටුවට සීනි දාලා කවලම් කරගන්නවා මේ විදිහට. මේ විදිහට සුවඳ එන්න කරදමුඟු ටිකකුත් එකතු කරගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ඊළඟට ඒක හොඳට කවලම් කරගන්නවා. ඒක උතුරනකොට දියකිරි ටික එකතු කරගන්නවා මේ විදිහට. ඉතින් මම ෆ්‍රිජ් එකේ දාලා තියෙන හින්දා ලේසි. ඉතින් මේ විදිහට දියකිරි ටිකත් හොඳට කවලම් කරගන්නවා. චුට්ටක් මම පිකන් කෝප්පත් හොදනේ සව් එක හදන්නේ. ඉතින් චුට්ටක් කැටිත් ගැහුණා. මේ දැන් සව් ටික මේ විදිහට දාලා කවලම් කරනවා. සව් ටික තඹ ගන්න. ඔයාලට කියන්න මම සව්වට ගොඩාක් හොදන්නේ නැහැ. ලාවට වගේ තමයි හොදන්නේ. ඉතින් දැන් ඔන්න සව් එක හදලා ඉවරයි. ඇත්තටම වටලප්පමක් වගේ සව් එක තියෙනවා. මම මේකට වැනිලයි මුද්ද රස් පළනුත් එකතු කරා. ඉතින් ඔයාලට කියන්න මගේ හෑන්ඩ් වොෂ් දාලා තියෙන බෝතලේ කැඩුනා. ඉතින් අර හෑන්ඩ් වොෂ් ඉන කෑල්ල ඉතින් මං හොස්පිටල් යන වෙලාවක ලේඩි ජේ එකට ගියා ඒක ගන්න කියලා. ඉතින් ඒ බෝතලේ ගොඩක් ලොකු ගාණක් වුණා. මං ඒක ගත්තේ නෑ. ඊළඟට ඉතින් මම ලේඩි ජේ එකෙන් මට ආසෙතිලා මේ අයිටම් එක ගත්තා. ඉතින් මං ඒක ගත්තේ බිත්තර දාන්න තමයි. ඉතින් ඔයාලත් කියන්නකෝ ඇත්තටම මේක ලස්සනද කියලා මට පහලින් කමෙන්ට්ස් එකකුත් දාගෙන යන්න. ඊළඟට මේ දැන් රෑ වෙලා දුවත් එක්කගෙන බෙහෙත් ගන්න යන්න තමයි මේ හදන්නේ. පිට්මී එකකුත් දාගෙන දුව එක්කගෙන බෙහෙත් ගන්න යනවා. බෙහෙත් අරගෙන ඇවිල්ලා මේ උයන්න තමයි හදන්නේ. ඉතින් හස්බන්ඩ්ට දවල් ලියපුවා තිබ්බා. ඉතින් එයා කිව්වා බිත්තරයක් හදලා දෙන්න කියලා එයාට.
අපි සව් බිව්ව හින්දා ඉතින් අපි තුන්දෙනා නම් බත් කන්නේ නැහැ. විදිහට තමයි ඉතින් මගේ දවස ගත වුනේ. ඉතින් එහෙනම් මං අතට ගිහින් එන්න. මගේ වීඩියෝ බලලා මට ආදරණීය කමෙන්ට්ස් දාලා මගේ ගමනට ඔයාලා දෙන මේ ශක්තියට මං හදවතින්ම ඔයාලට ගොඩාක් ස්තුති කරනවා. අද මගේ අලුතෙන්ම වීඩියෝ බලන්න එන අලුත් යාළුවෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්නත් අමතක කරන්න එපා. මගේ පරණ අලුත් හැම යාළුවෙකුටම ගොඩාක් ස්තුතියි. එහෙනම් මං අතට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. හදවතින්ම ගොඩාක් ස්තුතියි මට මේ දෙන ශක්තියට, මට මේ ගමන යන්න දෙන ශක්තියට. ඇත්තටම ඔයාලට හදවතින්ම ගොඩාක් ස්තුතියි.